ඉලෙක්ට්‍රෝන කදම්බයක් ප්‍රෝටෝන කදම්බයක්. අපි හිතමු චුම්බක ශේෂයක් තියෙනවා කියලා. චුම්බක ශේෂයක ඉලෙක්ට්‍රෝන කදම්බයක් මේ බලන්න මේ චුම්බක ශේෂය. අපි හිතමු මේක ඇතුළට තියෙන්නේ. මේක. අපි හිතමු මේකේ චලිත වෙන ප්‍රෝටෝනයක්. මේ ප්‍රෝටෝනේ චලිත වෙන්නේ මෙහෙට. මේකේ ප්‍රවේගය මෙහෙට. මේක ප්‍රෝටෝනය. ඒ කියන්නේ ධනාරෝපණ වල ගමන. එහෙනම් ඔයාලා දන්නවා මේ චුම්බක ශේෂය. චුම්බක ශේෂය ඇතුළට නේ. වම් අත ගත්තා චුම්බක ශේෂය ඇතුළට අල්ලලා ගත්තා. ප්‍රවේගය මෙහෙට. ප්‍රෝටෝන මෙහෙට යනවා කියන්නේ ධනාරෝපණ මෙහෙට යනවා. ඒ නිසා බලය ඉහළට. එහෙනම් ඔන්න ඒකට ලම්බක තලයේ බලය හට ගන්නවා. එතකොට මේකෙම ඉලෙක්ට්‍රෝනයක් චලිත වුණොත් ඉලෙක්ට්‍රෝන චලිත වුණොත් මේ බලන්න ඉලෙක්ට්‍රෝනයක් චලිත වුණොත් මේ චුම්බක ශේෂය ඇතුළට අපි හිතමු මේ ඉලෙක්ට්‍රෝන එන්නේ මේ ප්‍රවේගය මේක තියෙන ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ඍණාරෝපණයක්. එතකොට ප්‍රවේගය මෙහෙටයි කියන්නේ ප්‍රවේගය ඍණාරෝපණ මෙහෙට කියන්නේ ධනාරෝපණ වල ගමන අනිත් පැත්තට. විද්‍යුත් ධාරා ඒක නිසා බලය එන්නේ මේකේ පහළට. එහෙනම් ඔයාලට මෙතනින් අපිට ලබාගත යන සමීකරණෙකුත් තියත හැකි F සමානයි BQV කියලා. එහෙම නැත්නම් F සමානයි BeV කියලා. B චුම්බක ශ්‍රාවක ඝනත්වය, E ඉලෙක්ට්‍රෝන ආරෝපණය, V ප්‍රවේගය. ඒ නිසා ඉලෙක්ට්‍රෝන කදම්බය සහ ප්‍රෝටෝන ගමන චුම්බක ශේෂ ලම්බව ගමන් කරේට ওই විදිහට යනවා. එතකොට පළවෙනි උත්තරේ දීලා තියෙන්නේ චුම්බක ශේෂ ලම්බව ගමන් කරේ කිසියම් අපගමන සිදු නොවන්නේ සිදු වේ. ඒක නිසා ඒ ප්‍රකාශනය වැරදි. ඊළඟට B චුම්බක ශේෂ දිගේ ගමන් කරේ කිසිම අපනේ දිගේ යනවා නම් කිසිම අපගමනයක් නැහැ. එහෙමම යනවා මොකෝ සමාන්තරයි. ඒ නිසා ඒක හරි එහෙමම යනවා. ඒ නිසා ඒක වරදින්නේ නැහැ. ඒක හරි. B හරි යනවා. C ගෙන යන්නේ විද්‍යුත් ආරෝපණයෙන්. ඒ මත චුම්බක ශේෂයෙන් කිසිම බලපෑමක් නැහැ. ඒකත් වැරදි. මොකෝ විද්‍යුත් ආරෝපණය කියයි කියලා චුම්බක ශේෂමයි බලපෑමක් ඇති කරලා. මේ දින් ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන. ඒ නිසා ප්‍රෝටෝන මෙහෙට ගියා ඉලෙක්ට්‍රෝන මෙහෙට ගියා. මේ ප්‍රමින්ගේව මැදින්ම ලබා ගත්තේ. රයිට් දේශික ක්‍රම කෙටි ක්‍රම. ඒ නිසා උත්තරය වෙන්නේ 2.